මම මේ කතා කර කර හිටියේ මේ අයත් එක්ක ඓතිහාසික වටිනා බිමක්. මේ මිහින්තලාවේ පුරාණම රෝහල්. ඒ වගේම තමයි අනුරාධපුර අවදියේ මුණ ගැහෙන පැරණිම රෝහල්. මේ රෝහලේ හරි වටිනා සාධක ගොඩක් හම්බ වෙනවා. සාධක කීවේ එකක් තමයි ශල්‍ය වෛද්‍ය ක්‍රමේ දියුණුව තිබිලා තියෙනවා. ඊගාවට බෙහෙත් තොරු තියෙනවා. බෙහෙත් තොරු වල බෙහෙත් කරනවා. ඊගාවට තමයි ශාකසාරවල ප්‍රතිකාර කිරීම. ඒ වගේ දේවල්. ඓතිහාසික මූලාශ්‍ර හමු වෙනවා. මේ වෙළඳාමේ ආව උදවිය ඒ වගේම විවිධාකාර වූ රෝග තත්ත්වයන් තියෙන විදේශ ප්‍රජාවට පවා ප්‍රතිකාර කරයි කියන වැදගත්ම දේ තමයි අක්ෂි ශල්‍ය කර්ම පවා කරලා තියෙන. කියන්නේ ඇහැට ශල්‍ය කර්ම පවා කරලා සුව කරලා තියෙන. මේ භූමියේ තියෙන අටබුම් දැක්කම මට හිතෙච්ච දෙයක් තමයි ඒ කාලේ ඉඳන්ම ලංකාවට ආවේනික වෙච්ච ගෘහ නිර්මාණ ශිල්පයක් අපිට තිබිලා තියෙනවා. ඕ දිනක් මිහින්තලා ශිෂ්ටාචාරය හඳුන්වන්නේ ලාංකීය ශිෂ්ටාචාරයේ උදාගිර හැටියට. මෙතෙක් පැවතිය නැති අලුත්ම ගෘහ නිර්මාණ සහ මෝස්තර කැටයම් කලාවක්, දාරු කැටයම් ශිල්ප කලාවන් සහ ශෛල කලාවන් බිහි වුණා. ඉතින් මේ අපි ඉන්නේ වෙනස් ස්ථානයකනේ. අපි දන්න රෝහල සීමා සහිත හැඩතල ටිකක් තියෙන. නමුත් ඔබ ඇවිල්ලා බැලුවොත් මේ ස්ථානය අදටත් මේ නටපුන් ඔස්සේ අතීතයේ ගවේෂණය කරන්න පුළුවන්. වාතාශ්‍රයේ පැමිණෙන විදියට මේ ගොඩනැගිලිවල කොටස් වෙන් කරගෙන තියෙන. මේ සියලු දේවල් අයිති වෙන්නේ ගෘහ නිර්මාණ ශිල්පය හා බැඳුණු සම්ප්‍රදායික දැනුමට. මේක අපේ ලාංකීය මිහින්දු ශිෂ්ටාචාරය හා ගොඩනැගුණු අරුමැසියක් නැත්තම් උරුමයක්.